හොඳයි ඉතින් ආයිබෝවන් අපි අද අලුත් වීඩියෝයක් කරන් ආවා. ඔර කටියනවා මේ ගොඩක් කාලෙකින් වීඩියෝ එකට ආවේ නැත්තේ මොකද කියලා. අපි පාරේ වරුණාත් එක්ක මම කරා ඉගෙන ගන්න වැඩිදුර අධ්‍යාපනය කර කටයුතුත් එක්ක මේ දවස්වල අපිට වීඩියෝ එකකින් එන්න බැරි වුණා. නමුත් අපි අද ඔයාලට අරන් ආවා ඉතා වැදගත් වීඩියෝ එකක්. මේ ගොඩක් කට්ටිය මේ ටාටා එන්ජින් එකේ වට දෙකෙන් ටැපට් තියනවා කියන ක්‍රමය හරිද වැරදිද කියලා අහනවා. අපි අද කතා කරන්නේ මේ වට දෙකෙන් ටැපට් කියන්නේ කොහොමද නැත්නම් ඒක සාර්ථකයිද කියන එක. ඉතින් මේක අපි කියලා දෙන්නේ උසස් පෙළ තාක්ෂණයේදී හතර ළමයිටත් ඒ වගේම කාර්මික විද්‍යාල තාක්ෂණ විද්‍යාලවල මෝටර් කාර්මික ශාස්ත්‍රයේ ඉගෙනු ලබන ඒ හැමෝටම මේක ගොඩාක් වැදගත් වෙයි කියලා තුන අපි මේ වට දෙකෙන් ටැපට් තියෙන ක්‍රමයේ 6 සිලින්ඩර් එන්ජින් එක වට දෙකෙන් ටැපට් තියෙන ක්‍රමයේ. ඉතින් අපි අද මේකට තෝරගත්තා ටාටා 692 මොඩල් එකේ එන්ජින් එකක්. මේක 6 සිලින්ඩර් එන්ජින් එකක්. මේකේ ටැපට් කියන්නේ කොහොමද? ඉන්ලට් වැල්ව සහ එක්සෝස්ට් වැල්ව චූර්ණ වැල්ව සහ පිටාර වැල්ව කියන වැල්ව දෙක කොහොමද අපි මේකට මේ ටැපට් කියන ක්‍රමවේදයට ගන්න කියන එකත්. ඒ වගේම මේ වීඩියෝ එක අතරතුරදී ඔයාලට ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. මේ මොකද්ද මේ වට දෙකෙන් ටැපට් තියෙන ක්‍රමයේ සාර්ථකයිද නැත්නම් ටැපට් තියෙන ක්‍රම දෙකක් තියෙනවා. ඔලැප් එක අනුව බලලා තියන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වට දෙකෙන් ටැපට් තියෙන ක්‍රමය කියලා ක්‍රමයක් තියෙනවා. එකෙන් කරන්නත් පුළුවන්. ඉතින් ගොඩාක් කාර්මිකව සමහරවිට අපේ ලංකාවේ වර්ක්ෂොප් වල මේ වට දෙකෙන් ටැපට් තියෙන ක්‍රමය කියන එක උගත් ඇඟවල කරනවා. නමුත් සමහර කට්ටිය මට කතා කරලා තාක්ෂණ මේ වට දෙකෙන් ටැපට් තියෙන ක්‍රමය කියන එක හරිද සාර්ථකයිද කියන එක. ඉතින් අපි බලමු අද මේ වට දෙකෙන් තියෙන ටැපට් තියෙන ක්‍රමය මම ඔයාලට තියලා පෙන්නනම් ඒක සාර්ථකයිද නැද්ද කියන එක. ඉතින් අපි බලමු දැන් කොහොමද මේ වට දෙකෙන් ටැපට් තියෙන ක්‍රමය කියන එක තියන්නේ කියලා අපි කරලා බලමු. හරි අපි යන මේ ටාටා 692 එන්ජින් එකේ ටැපට් ටෙස්ට් කරන්න යන්නේ. අපි ඉස්සරෝම මේකේ වැල් ටික මොකද්ද කියන එක අඳුර ගන්න ඕනේ. දැන් මම ඔයාලට පෙන්නනම් මේකේ වැල් ටික මොකද්ද කියන එක. අපිට මේ එන්ජින් එකේ මේ තියෙන චූසන කවුළු නැත්නම් මේ වාතය ඇතුල් වෙන කවුළු. ඒ වගේම මෙතන යටින් තියෙනවා මේ තියෙන පිටාර වැල්. ඒ කියන්නේ චූසන වැල්වේ සහ පිටාර වැල්වේ කියන වැල් දෙක සම්බන්ධ වෙන නල හමුව තමයි මේ තියෙන්නේ. මේක අපි කියනවා පිටාර නල හමුව. ඒතර මේකට හයි වෙන එකට කියනවා චූසන නල හමුව. ඉතින් මේකේ වාතය ඇද ගැනීමත් මේකේ වාතය සයිලන්සරෙන් දුම විදියට ඉන්ධන දහනය කරලා පිට කිරීමක් සිදු කරන්නේ ওই විදියට. ඉතින් මේකේ වැල් දෙකේ ප්‍රධාන වැල් දෙක තමයි චූසන වැල්ලේ සහ පිටාර වැල්ලේ. චූසන වැල්ලේ අඳුරා ගන්න එක සහ පිටාර වැල්ලේ අඳුරා ගන්න එක ගොඩක් කටියට අපහසු කාර්යයක් කියලා දිනවා. ඉතින් අපි මේ චූසන වැල්ලේ සහ පිටාර වැල්ලේ අඳුරා ගන්න එක කරන්නේ මෙන්න මේ ආකාරයට. චූසන වැල්වේ විතරම හැම වෙලේම කෑම වාහනයක සම්බන්ධ වෙන්නේ මෙන්න මේ චූසන නල හමුවට. මේ චූසන නල හමුවත් එක්ක සම්බන්ධ වෙලා දැන් අපිට බලන්න පුළුවන් මේක මෙතනින් සිදුරෙන් ඇඟිල්ල දාලා හෝ නැත්නම් මොකක්ද දාපුවා මේ සිදුර කෙලින්ම තියෙන්නේ මෙන්න මේ චූසන වැල් එකට. එහෙනම් මෙන්න මෙයා තමයි මේ වාහනේදී මේ චූසන වැල් එක කියලා කියන්නේ. එතකොට එතන ඉස්සරහින් තියෙන මෙන්න මෙයා පිටාර වැල් වේ. එතන මේ තියෙන්නේ සයිලන්සර් නැත්නම් මේ එක්සෝස් ගෑස් එක පිටලා යන එක්සෝස් නල හමුව නැත්නම් මේ පිටාර වායු පද්ධතිය මෙන්න මෙතන තමයි මේ පිටාර වැල් එකත් එක්ක සම්බන්ධ වෙලා තමයි තියෙන්නේ. එතකොට මේ වාගේ මේ වැල් තියෙනවා මේ 6 සිලින්ඩර් එන්ජින් එක මේ ටාටා 692 6 සිලින්ඩර් එන්ජින් එකට තියෙනවා වැල් වර්ග. අපි බලමු වැල් ටික කීයක් තියෙනවද කියලා ගණන් කරලා බලත් එක්කම 1 2 3 4 5 6 7 8 9 10 11 12 වැල් 12ක් තියෙනවා. එතකොට අනිවාර්යෙන් මේ වාහනේ එන්න ඕනේ නැත්තේ චූසන වැල් 6යි පිටාර වැල් 6යි. බලමු අපි චූසන වැල් 6 ගණන් කරගෙන 1 2 3 4 5යි 6යි. එතකොට අපිට ඒත් එකම බලන්න පුළුවන් මේ පිටාර වැල් 6 1 2 3යි 4යි 5යි 6යි. දැන් පැහැදිලි ඇති ගොඩක් මේ සම්බන්ධව ඉගෙන ගන්න මේක දැනුමක් වෙන කට්ටියට ඉතින් මේ වැල් 6 අඳුර ගන්න ක්‍රමවේදය කියන්නේ ගොඩක් පැහැදිලි. එතකොට ඒත් එක්කම මම ඔයාලට සරලව කියන්නම් මේකට අපි කියනවා රොකර් රාම් එක. මේක රොකර් රාම් එක මේක අපි කියනවා කෑම් ෂාෆ්ට් එක. එතකොට මේත් එක්කම මේ යටින් තියෙන පුෂ් රොඩ් එක. එතකොට මේ තියෙන වැල් එක ඩ්‍රයිව් කරන එක. මේ ගොඩක් සංකීර්ණ කාර්යයක්. නමුත් සරලව මම කියලා කිව්වේ මේක ඉගෙන ගන්න ඕන මේක ගොඩාක් වැඩිදුරට ඉගෙන ගන්න ඕන මේ සම්බන්ධව ගොඩක් තියෙනවා ඉගෙන ගන්න දේවල්. නමුත් සරලව කිව්වේ. එතකොට මේකේ තව විශේෂත්වයක් තියෙනවා මේ වාහනේදී. මේ ටාටා 692 නැත්නම් මේ පරණ මොඩල් එන්ජින් එක මෙයාගේ මේ කෑම් එකේ ඔයිල් පාර ප්‍රෙෂර් කරන්න මේ මැද්දට යොදලා තියෙනවා මේ ඉන්ටර්මීඩියට් වැල් කියන එක. මේ වැල් වලින් තමයි මේ ඔයිල් පාර ප්‍රෙෂර් කරලා ගන්න මේක ඇතුළට. ඉතින් අපි අද මාරුතුකාවට යම් මේ ටැපට් ටෙස්ට් කරනවා කියන එක කරන ක්‍රමේ අපි මුලින්ම කරගන්න ඕන එන්ජින් එක කරකලා හදා ගන්න ඕන TDC වලට. පළවෙනි පිස්ටන් එක TDC වලට ගන්න ඕනේ. ඒක අපිට ගන්න පුළුවන් ක්‍රමවේදය තමයි මෙන්න මේ ප්‍රයි වීල් එකෙන් මෙන්න මෙතන තියෙනවා බිඳුව කියලා මාක් එකක්. අපි එන්ජින් එක කරකලා අරගන්න ඕනේ බිඳුවට. හරිද? හොඳයි අපි දැන් කරකලා බලමු එන්ජින් එක. කරකලා ගත්තාම බිඳුවට ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. දැන් ඔයාලට පේනවා ඉතින් පැහැදිලි ඇති මේ එන්ජින් එක කරගෙනවා. කරගුණාම බිඳුව කියන මාක් එක ආපුවාම අපි නවත්ත ගන්න ඕනේ. ඉතින් කරගන්න. මේකෙදි මේ වාහනේදී මේකේ තියෙනවා බිඳුවක් 20ක් කියලා මාක් දෙකක්. දැන් 20 කියන මාක් එක ගන්න නෑ අපි අංක 20 කියන එක ගන්න අපි බිඳුව කියන එක ගන්නෙ. ඔන්න දැන් අපි ළඟ බිඳුව කියන එක ළඟින් බලන්න පුළුවන්. අපි දැන් අරගමු. අනිත් පැත්තට අපි කරගෙන යනවා බිඳුව පොඩ්ඩක් මොහිම කරගන්න. දැන් ඔයාලට පේනවා පැහැදිලිව මෙන්න මේ තියෙන බිඳුව කියන මාක් එක මෙන්න මේ තියෙන. දැන් මෙයා බැලන්ස් කරලා තියෙනවා එතකොට මෙන්න මේ ඊතාලිය කෙලින්. මේ ඊතාලිය කෙලින් සම්පාදලා තියෙන්නේ මෙන්න මේ බිඳුව කියන මාක් එක.
මෙන්න මේක බිඳුව කියන මාක් එක මේ ඊතාලයේ ගෙනින් බැලන්ස්ලා දින්නේ. එතකොට අපි දන්නවා අනිවාර්යෙන් බලන්න පිස්ටන් එකේ TDC වලට ඇවිල්ලා තියෙන කියන එක. බලන්න පේනවා තියෙන මාක් එක. ඉතින් අපි බලමු දැන් මේ ටැපට් තියෙන ක්‍රමවේදේ කොහොමද කරන්නේ කියලා. මේකෙදි ටිකක් කට්ටිය අහනවා මේ වට දෙකෙන් ටැපට් තියෙන ක්‍රමේ සාර්ථකයිද කියන එක. මේක වර්ක්ෂොප් මැනුවල් එකේ තියෙනවා මේ ටාටා එන්ජින් එක මේ වට දෙකෙන් ටැපට් තියෙන ක්‍රමේ කියන එක සාර්ථකයි කියන එක. ටැපට් කියන්නේ මේමයි. දැන් අපි ගත්තා රෑන්ක් එක කරකලා දඟර කන කරකලා බෙල්ලා අපි අදාළ මාක් එක අරගෙන තියෙනවා. අපි යන් මොන වේලවල ටැපට් තියන්නේ කියන එක. මෙන්න මේමයි දැන්. අපි දැන් උතන මාක් එක අරන් පළවෙනි වටේදී ටැපට් තියෙනවා 1 2 3 5 7 9 1 2 3 5 7 9 කියන වැල් ටිකේ ටැපට් තියෙනවා. මම දැන් ඔයාලට පෙන්නනවා ටැපට් ටෙස්ට් කරන විදිය. ඔන්න බලගන්න ටෙස්ට් කරන්න. පළවෙනි අපි ටෙස්ට් කරමු පළවෙනි වැල් එකේ. 1 2 3 7 1 2 3 5 7 9 කියන වැල් වල ටැපට් ටෙස්ට් කරන්න. මෙන්න මේ ආකාරයට බලගන්න පුළුවන්. ඉස්සර මේ නට් එක බුරුල් කරගන්නවා. අපි මේ ටැපට් ටෙස්ට් කරනවා ඔයාලට බලගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට තමයි ටැපට් ටෙස්ට් කරන්න ඉස්සරම. අපි මේකේ චූසන පිටාර වැල් එකක් ඉඳලා පළවෙනි වැල් එක 25ට අපි තියෙන 125ට තියෙනවා අපි පළවෙනි වැල් එක. අන්තර 25ට අපි තියෙනවා 125ට තියෙනවා අපි පළවෙනි වැල් එක. දැන් අපි මේකේ ටෙස්ට් කරලා තියෙනවා ඔයාලට පේනවා ඇති. පළවෙනි වැල් එක ටෙස්ට් කරා. දැන් අපි යනවා දෙවෙනි වැල් එකට. දෙවෙනි වැල් එක චූසන වැල් එකකින් අපි 120ට තියන්නේ. මේක මේ එන්ජින් එක ගෙවිලා තියෙනවා. නමුත් මේක හරිම මැනුවල් එක හරිම වර්ක්ෂොප් මැනුවල් එකත් එක්ක හරිම අගේට අපි කියා ගන්නවා නම් වඩා සාර්ථකයි. නමුත් මේක එන්ජින් එක ගෙවිලා පින්ගටම් එක ගෙවිලා තින්දා අපි සාමාන්‍ය දලාගයකට කියා ගන්නවා ගැටලුවක් නැහැ. කියන අගේ ගැන ප්‍රශ්නයක් කරගන්න එපා. ඒක ඉච්චිල කරනවා. එතකොට එයත් 1 2 3 වෙනි වැල් එකත් ඇවිල්ලා චූසන වැල් එකක්. අපි එයත් තියන්නේ ඒ අගේටම තමයි 20ටම තමයි. දැන් මේ ආකාරයට ඔයාලට හොඳට දැක් කරලා හොඳ අවබෝධයෙන් බලා ගන්න. ඒතර මේක තේරුම් ගන්න පුළුවන් මේ අලුතින් මේ ශ්‍රේෂ්ඨට ඇවිල්ලා මේ වට දෙකෙන් ටැපට් තියෙන ක්‍රමය කියන එක මේක බොරුවක්ද මේක සාර්ථකයිද අසාර්ථකයිද කියන එක ඔයාලට හොඳට දැනගන්න පුළුවන්. ඒ වගේම හොඳට අයිඩියා එකක් ගන්න පුළුවන් ඔළුවට මේ කියන කාර්යයත් එක්ක බැඳුණු මේ සිද්ධිය වට දෙකෙන් ටැපට් තියෙන්න පුළුවන්ද බෑද කියන එක. අපි යනවා ඊළඟට පස්වෙනි වැල් එකට. විශේෂත්වය බලන්න පස්වෙනි වැල් එක 1 2 3 4 වෙනි එක තියන්නේ නෑ. පස්වෙනි වැල් යනවා. පස්වෙනි වැල් එක කියන්නේ පිටාර වැල් එකක්. අපි මේ වැල් එක තියන්නේ ඇවිල්ලා 125ට. ටැපට් ටෙස්ට් කරන ක්‍රමයේ මෙන්න මේ ආකාරයට මේ ටැපට් ටෙස්ට් කරන ක්‍රමය ගැන අපි නැවත වීඩියෝ එකක් ගේන්නම්. නමුත් මේ වට දෙකෙන් ටැපට් කියන ක්‍රමය කියන එක තමයි අපි මෙතන තියලා පෙන්නුවේ. දැන් ඒකත් හරි. අපි යනවා ඊළඟට 1 2 3 හරි 1 2 3 4 නෑ 5 6 නෑ 7. අපි දැන් 7 වෙනි වැල් එකට ටැපට් කියන තමයි යන්නේ. 7 වෙනි වැල් එකත් අර විදිහටම ඒ ආකාරයෙන් බුරු කරගන්නවා. බුරු කරලා බලමු. අද බලමු 7 වෙනි වැල් එකට ටැපට් කියන විදිය. මේ ආකාරයට සාර්ථකව ෆ්ලැට් ස්ක්‍රූ එකක් පාවිච්චි කරලා මේ මැද බෝල්ට් එක සත කරගෙන මේ මුරුච්චිය ඉර කිරීම කරන්න ඕනේ. අපිට අපිට තියෙන එකේ වීඩියෝ එකක් ගේන්නම්. ඒතර බලා ගන්න පුළුවන්. දැන් හරි. අපි ඊළඟට යනවා 9 වෙනි වැල් එක. 9 වෙනි වැල් එක කියන්නේ මේ එන්ජින් එකේ මෙන්න මේ වැල් එක. අපි යාගෙත් මේ ආකාරයට බුරු කරගෙන බුරු කරලා අපිට අපිට කියනවා. මෙයාත් ඇවිල්ලා පිටාර වැල් එකකින්ද අරාගේ තමයි කියන්නේ අගේ වෙනස් කරන්නේ නැහැ. දැන් අපි පළවෙනි වටේදී අදාළ වැල් ටික තෝරාගෙන ටැපට් සිරු මාරු කිරීම කරලා ඉවරයි. ඒ කියන්නේ 1යි 2යි 3යි 5යි 7යි 9යි කියන වැල් ටිකේ ටැපට් කරලා ඉවරයි. අපි දැන් නැවත එන්ජිම වටයක් කරගන්නවා. මොකද සිරු පහර චක්‍රයේ ක්‍රියාත්මක වෙන දඟර කඩ වට දෙකක් අරගෙන තමයි සිරු පහර චක්‍රයේ සාර්ථක ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒකින් අපි නැවත එන්ජින් එක වටයක් කරගෙන අපි ඒ කරකවපු පැත්තටම බලන්න මේ මාක් එක නැවත වටයකින් ආයෙත් නැවත එන්න ඕනේ මෙන්න මේ බිඳුව කියන සලකුණ. අපි එතෙන්ට අරග ගන්නවා දැන්. වල් පේනවා මේ එන්ජින් එක කරගෙනවා. මොකකින් බලා ගන්න පුළුවන් හිමින් පොඩ්ඩක් හිමින් කරගන්න පේනවා ඒක. දැන් පේනවා ඔයාලට මාක් එකේ බිඳුව කියන මාක් එක මෙතන තියෙනවා. මේ කැලලත් එක මේ තුරට සම්පාත වෙලා ගත්තාම ඔයාලට පේනවා මේ කනින් මාක් එකක් වද්දි කියලා. දැන් අපි යනවා දැන් නැවත ආයෙත් ටැපට් එක කරලා. දැන් මෙතනදී මම ඔක කට්ටිය අහනවා මේ 1 2 3 කියලා ගත්තා නම් දැන් අනිත් පැත්තට අනිත් විදිහට ටැපට් තියන්නේ කොහොමද කියන එක. අපි එනවා එන්ජින් එකේ ඉස්සරහට අපි පළවෙනි වටේට ගත්තේ. එන්ජින් එකේ ඉස්සරහට අපි ගත්තේ පළවෙනි වටේට 1 2 3 කියලා. අපි දැන් එනවා එන්ජින් එකේ පිටිපස්ස පැත්තට. ඒ කියන්නේ මෙන්න මේ පැත්තට. මේ පැත්ත අපි ටැපට් තිබ්බා දැන් මේ පැත්තට. අපි දැන් මේ පැත්තේ ඉඳන් යනවා 1 2 3 5 7 9 කියලා ඉස්සරහට. ඉස්සරහ අපි ආවේ ඉස්සරහයි දැන් පිටිපස්සට. දැන් අපි යනවා පිටිපස්සෙන් ඉඳන් ඉස්සරහට 1 2 3 5 7 9 කියන වැල් ටිකේ ටැපට් තියන්න. මෙන්න මේ ආකාරයට තමයි ඒ වැල් වලට ටැපට් කරගන්න අපි. ඉස්සරහ මෙහා 1 මෙහා 2 මෙහා 3 5 7 9 කියන වැල් ටිකේ ටැපට් අපි මේ ආකාරයට යූස් කරනවා. දැන් ඔයාලට ලොකු අවබෝධයක් ඇති මේ ටැපට් යූස් කිරීම ගැන මේ වට දෙකෙන් ටැපට් තියනවා කියන එක තමයි. හැබැයි මේක නැවත අපි චෙක් කරගන්නත් උනා මේ ක්‍රමයේ සාර්ථක හරිද කියන එක. අමාරක් වෙලාවට වර්ධින් ඉඳී තියෙනවා. අමාරක් වෙලාවට අපිට වැල් එකක් මිස් වෙන්න ඉඳී තියෙනවා. එන බොහොම කල්පනාවෙන් බොහොම සූක්ෂම ආකාරයකට මේක කරන්න ඕනේ මේ ටැපට් කියන එක. දැන් මේක ඉක්මනින් ඔයාලට කරලා පෙන්නනවා නමුත් තාම සරලයි මේක තියෙනවා.
යනවා පස්වෙනි වෑල් එකට. දැන් මෙතනදී මම වෑල් වල ඉන්ලට් වෑල් එක්සොස් වෑල් කියලා කියන්නේ නෑ ඔයාලට. දැන් ඔයාලා වෑල් එක අඳුර ගන්න විදිහ මම කියලා දුන්නා. දැන් මම මෙතනදී කියන්නේ වෑල් එක මොකක්ද කියන එක ඉරුම් ගන්න ගොඩක් දැරීමත් වෙන වෑල් එක මොකක්ද කියන එක අවබෝධ කරගන්න ඕනේ නැත්නම් මේක වර්ධිනවා අපිට. මොකද අපි තීරු මාරු කරන අගයම වර්ධිනවා අපිට. ඒකින් අපි මේ වෑල් එක මොකක්ද කියන එක හරියටම තීරුම් ගන්න අවබෝධයෙන් කරන්න ඕන වැඩක් නේද? ගන්න කවදාද? අපි යනවා මේ අවසාන වෑල් එක 9 වෙනි වෑල් එකට. දැන් අපිට අපිට කිරු මාරු කරේ අවසාන කරලා අවසාන වෑල් එකට අපි ඉස්කිරීම කරන්න කියලා කියන්නේ. දැන් අපි අපිට කිරු මාරු කිරීම කරලා ඉවරයි. නැවත අපි නැවත මේ යන ටික ඔක්කොම නැවත එක මගයකට හිර කරගන්න ඕනේ. නැත්නම් අපිට වෙනස් වෙනවා. මේ මගේට අපි මේ යන ටික තද කරගන්න ඕනේ. දැන් අපි ඒකත් මේ විදිහට කරනවා. දැන් අපි වෑල් 9ම ටැපටිලා. දැන් අපි නැවත වටයක් කරකලා බලලා අපි ඉස්සරම වටේ 1 2 3 කියලා මේ පැත්තෙන් ගත්තු එක හරිද කියන එක. අපි බලමු කරකලා වටයක්. අපි බලමු වටයක් කරකලා හරිද කියන එක. දැන් ඔයාලා මාත්‍රියෙන් බලගන්න මේ සලකුණෙන් බලා ගන්න පුළුවන්. මේක ගොඩක් වැදගත් වෙනවා මේ පාර අලුතින් මේ සබ්ජෙක්ට් එකට ඇවිල්ලා දැන් මේ අලුත් ජෙනරේෂන් එකත් එක්ක අලුතින් මේකට ආපු කට්ටියට මේ වට දෙකෙන් ටැපට් යූස් කරනවා කියන එක ගොඩක් වැදගත් වෙනවා. මොකද උඟක් කට්ටිය අහනවා මේ වට දෙකෙන් ටැපට් යූස් කරනවා කියන්නේ මොකද්ද? මේකෙන් ලොකු ගැටලුවක් වෙලා තියෙනවා කියලා. ඉතින් ගොඩක් වැදගත් මේ සම්බන්ධව ඉගෙන ගන්න එක. ඒනත් වල මේ ඉන්නේ කරගමු අපි දැන්. ඉතින් මේ මොටර් කාර්මික ක්ෂේත්‍රයට අලුතින් එන්න බලාපොරොත්තු වෙන ළමයි ඉන්නවනම් මේ දේවල් පොඩ්ඩක් අධ්‍යයනය කරන්න. ඒතර ඔයාලට මේ ඉගෙන ගන්න කටයුතු සාර්ථකව කරගන්න පුළුවන් වෙනවා. දැන් පේනවාදී ඔයාලට මේ ඉර කැල බිඳුව සම්පාදලා තියෙනවා. දැන් පේනවාදී මේ තියෙන ඉර කැල බිඳුව සම්පාද. දැන් අපි යනවා මේ පැත්තට අවිල්ලා අපි දැන් මේ ටැපට් ටියුබ් එක හරියද කියලා බලන්න හරියටම. දැන් අපි මෙන්න මේ විදිහට අපිට චෙක් කරගන්න පුළුවන් සාමාන්‍ය අපිට අතෙන් මේ විදිහට චෙක් කරගන්න පුළුවන් ටැපට් ටියුබ් එක. අපි බලමු අපි ටැපට් ටියුබ් 1 2 3 5 7 9 කියන වෑල් ටික බලමු. පළවෙනි වෑල් එක හරි. මෙන්න දෙවෙනි වෑල් එකත් හරි. මෙන්න තුන්වෙනි වෑල් එක හරි. මෙන්න පස්වෙනි වෑල් එකත් හරි. මෙන්න හත්වෙනි වෑල් එකත් හරි. මෙන්න නවවෙනි වෑල් එක. දැන් පේනවනේ 1 2 3 5 7 9. දැන් මේ වෑල් ටිකම ටැපට් තියලා තියෙන බලා ගන්න පුළුවන් වලට. අපි දැන් නැවත ආයවටයක් කරලා බලනවා මේ පැත්තේ දැන් ටැපට් ටියුබ් රටාව හරිද කියන එක ගැන. අපි බලමු මේ වටේ කරලා ඒකත් හරිද කියන එක. දැන් පළවෙනි වටේ සාර්ථකයි. ඔව්. අනිත් පැත්තට කරලා බලමු අපි. ඒ වටේ මේ පැත්තෙන් ටැපට් ටියුබ් එකත් හරිද කියන එක. හැමලෙම කල්පනා කරනවා මේ 1 2 3 5 7 9 කියන වෑල් ගත්තු ක්‍රමවේදී. මේකත් එක ෆයරින් ඕඩර් එකත් එක තමයි මේක අපි සලකලා බලන්නේ. ඉතින් ෆයරින් ඕඩර් කියන එක ඒ ඉතින් මුලින් ඉඳන් කියනකොට වීඩියෝ ගොඩක් ඩිටේල්ස් වලින් තමයි මේ බොහොම කෙටියෙන් මේ වට දෙකෙන් ටිබට් කියන ක්‍රමය කියලා දුන්නේ. ඉතින් ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා ඔයාලට මේක. මේ ඉන්නේ කරගන්න ටික කසිරු කාර්යයක් නමුත් මේක මේ මොකක් පරිස්සමෙන් කරගන්න ඕනේ. දැන් ඔයාලට පේනවා මේ බිඳුව කියලා සලකුවට මේක සම්පාද වෙලා තියෙනවා. ඉතින් අපි යනවා මේක බලන්න දැන් දෙවෙනි පාර චෙක් කරගන්න. මෙන්න මේ චෙක් කරන්නේ බලමු අපි. මෙන්න පළවෙනි වෑල් එක, මෙන්න 2, මෙන්න 3, මෙන්න 5, මෙන්න 7, මෙන්න 9. දැන් ඔයාලට තේරුණාද මේ වෑල් වට දෙකෙන් ටැපට් තියෙනවා කියන එක. දැන් අපි 1 2 3 5 7 9 කියන වෑල් තියෙන ක්‍රමවේදෙත් එක්ක ටැපට් කියලා ඉවරයි. ඉතින් මේ වගේ මේ ඔටෝමොබයිල් ශාස්ත්‍රයේ මේ වාහන බීල් එකට එන්න ආසාවෙන් ඉන්න ඔබටත් ඒ වගේ මේක දැනගන්න පාරිභෝගික මාත්‍යයටත් ඒ වගේ මේක ගැරේජ් කරන කට්ටියට මේ වට දෙකෙන් ටැපට් කියන ක්‍රමය කියන ගැටලුවක් තිබ්බනම් කමෙන්ට් සෙක්ෂන් එකේ අපිට කමෙන්ට් එකක් දාන්න. නැවත පැහැදිලි නැත්නම් අපි නැවත ඔයාලට ඒක පැහැදිලි කරලා පෙන්නන්නම්. ඉතින් මේ ඒ වගේම පුංචි ලිමකොත් කරන මේ දේවල් ඉගෙන ගන්න ගොඩාක් කටකන ගොඩාක් මහන්සි වෙන ගොඩාක් උනන්දුව තියෙන අපේ තරුණයන්ටත් ඒ වගේම අපි මේවා ඉගෙන ගන්න කාලෙදී අපි ලියපු අකුරු වලට ලියපු පොත් වලට පාඩම් කරපාට කාපු කට්ටියට දුක් විඳපාට මේ දේවල් වල සාධාරණයක් විදිහ තමයි මේ හැමදේම අපි ඔයාලට කියලා දෙන අපි ඉගෙන ගත්ත දේවල්. ඉතින් අපි තාමත් වැඩිපුර අධ්‍යාපනයෙන් අපි හදාරනවා. ඉතින් මේ දේවල් අධ්‍යයනය කරලා අවබෝධ කරගන්න මේක අනාගතයේදී දැනට වැඩි පිරිසක් සම්බන්ධ වෙනවා මේ 2020න් පස්සේ මේ ඔටෝමොබයිල් ශාස්ත්‍රයට වැඩි උනන්දුවක් දක්වන තරුණයන් ඉන්නේ. ඒකින්ද ඔයාලට මේක අවබෝධ වෙයි. අවධානයෙන් අවබෝධයෙන් හරියට කරගන්න ඔයාලා තෝරගන්න පාඨමාලාව සාර්ථකව මේක අවසන් කරන්න ජීවිතේ දිනන් ඉස්සරහට යන්න ගොඩාක් වැදගත් මේ කරුණු කාරණාත් එක්ක ඔයාලට ඒ වගේම අපි ඉගෙන ගන්න කාලේ අපි පාඩම් කරලා දුක් වෙන කට්ට කාලේ ඉගෙන ගත්තා වගේම මේ දේවල් එක්ක ගොඩාක් සාර්ථකව මේ දේ කරගන්න හැම කෙනෙක්ම ඉස්සරහට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි මේ ගෲප් එක ඇතුලේ ප්‍රාර්ථනා කරනවා. ඉතින් හැම දිනාටම thank you.